අයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. ඔන්න ඉතින් අද මම ආවේ පිටි ටිකකුයි අලගෙඩියකුයි බ්ලෙන්ඩර් කරලා ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසමරස කෑමක් අරගෙන. එහෙනම් අපි මන්ටම යමුකෝ වීඩියෝ එකට. මුලින්ම මම බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට හොඳට තඹගත්ත අලගෙඩියකුයි පාන් පිටි ග්‍රෑම් 150කුයි කිරි පිටි තේ හැඳි දෙකකුත් දාලා ටිකක් උකුවට මිශ්‍ර කරගත්ත කිරි ටිකකුයි රස පදමඩ ලුණු කුඩුයි බටර් තේ හැඳි දෙකකුයි එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳටම බ්ලෙන්ඩර් කරගන්නවා. ඔයාලට මේකට පිටි කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් උනත් එකතු කරගන්න පුළුවන්. ඔයාලත් මෙන්න මේ ගානට එනකන් ඔක්කොම ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න. ඊළඟට බ්ලෙන්ඩර් කරගත්ත මිශ්‍රණය වෙනම භාජනයකට දාලා පිටිසිඳු රෙදි කෑල්ලකින් වහලා පැය භාගයක් තියාගන්න. පැය භාගයකට පස්සේ මිශ්‍රණය මෙන්න මේ වගේ ටිකක් පිපිලා ඇවිත් තියෙනවා. ඔයාලට වෙලාව තියෙනව නම් පැයක් පිපෙන්න තියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට පොඩි පෑන් එකක් මදගින්දරේ ලිපේ තියලා බටර් තේ හැඳි දෙකක් එකතු කරගෙන බටර් ටික හොඳට රත් වෙනකන් තියලා තියන්න. බටර් ටික මේ වගේ හොඳට රත් වුණාට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් දාලා මේ වගේ ටිකක් රවුමට වෙන්න හදාගන්න ගමන් දෙපැත්තම රන්වන් පාට වෙනකන් බෙද ගන්න ඕනේ. මට මදගින්දරේ එක පැත්තක් රන්වන් පාට වෙනකම් බැදගන්න විනාඩි 4ක් විතර ගියා. එක පැත්තක් මේ වගේ රන්වන් පාටට හැරුණට පස්සේ අනිත් පැත්තත් ඒ වගේම රන්වන් පාටට හැරෙනකන් බෙද ගන්න ඕනේ. දෙපැත්තම මෙන්න මේ වගේ ගානට ආවට පස්සේ ලිපින් අයින් කරගෙන තෙල් බේරෙන්න තියලා රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලත් මේ රසම රස රෙසිපි එක try කරලා බලලා මතක ඇතුව අපිටත් කියන්නකෝ. එහෙනම් ආයෙත් මේ වගේ රසම රස වට්ටෝරුවක් අරන් එනකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.